දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයන් සම්බන්ධව ඉතාමත් අනාවරණයක් සිදු කරන රාජාංගනය හාමුදුරුව මේ කියන කතාව අපි චුට්ටක් අහලා බලමු. අර කුසල් මෙන්ඩිස් මොකෙද්ද ඌ? මේ රටේම මිනිස්සු කියනවා මෙන්ඩිස් වයින් කරපල්. ඕන තරම් මෙන්ඩිස්ලට වඩා තරුණ දක්ෂ ක්‍රීඩකයෝ ගම්මානවල ඉන්නවා. අපේ ගම්වල ඉන්නවා. හරි. අනුරාධපුරයට තාම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නැහැ. මුන්න තරම් දක්ෂයෝ මේ ගම්වල ඉන්නවා. ඒ තරුණයන්ට තැනක් නැහැ. හරි. ඔය කොළඹ හතේ ලොකු ලොකු ඉස්කෝලවල ගියපු. හරි. උන්ට පනින්නත් බෑ, උන්ට දුවන්නත් බෑ, පේන්නතර චරිත අසලංකදී. ඈ මෙම කිව්වට මොනවද හිතන්න එපා උගේ පුක. ඉතින් මේ උන්වහන්සේ මේ පවසන ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම ඇත්තටම මේ ඇත්ත තියෙන ඉරණමට ප්‍රධාන වශයෙන් කියන්න ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළින් ක්‍රීඩකයින් බිහි කරගන්නා අවස්ථාවන් දිස්ත්‍රික්ක මට්ටමින් නොපැවැත්වීම තමයි මේට ප්‍රධානතම හේතුව. ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ සහ තවත් දිස්ත්‍රික්ක කීපයකින් පමණක් ක්‍රීඩකයින් යොදා ගැනීම තමයි මේට ප්‍රධානතම කරුණ. තුන්කොන් තරගවල තවත් තරග කීපයක් ඉතුරුව තිබෙනවා. හරි, අපි බලමු ඉතින් ඊළඟ තරග කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයක් ලැබෙයිද, ඉදිරි ක්‍රිකට් අනාගතයේ කුමක් සිදුවේද යන්න වගේ අපි සොයා බලමු. මේ ටිකේම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධව තමයි පොඩි වාර්තාවක් ඉදිරිපත් කරන්නට නාද සිටුවේ. හරි, එහෙනම් බොහොම ස්තුතියි සියලු දෙනාට. ආය දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි. ඉතින් හෙළ ප්‍රොඩක්ෂන් අපේ නාලිකාව සමග සියලු දෙනාම රැඳී ඉන්න. බොහොම ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.